Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේදී කොහෙවත් කැම්පස් එකේ ඇවිදින්න යන්නේ නැහැ. කැම්පස් එකේ කැන්ටින් වලට ගිහින් කෑම කන්නේ නැහැ. අද ඒ වගේ කිසි දෙයක් නැහැ. ඇකඩමික් දේවල් කිසි දෙයක් නැහැ. අද වීඩියෝ එක තියෙන්නේ නංගිල මල්ලිරට. ඒ කියන්නේ මේ පාර රිසල්ට් ඇවිල්ලා කැම්පස් එන්න බලාගෙන ඉන්න අයට ඒකිනුත් BIS ඩිග්‍රී එක ගැන දැනගන්න ඉන්න අයට තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. මොකද මේ පාර කැම්පස් එකේ මේ එලා රිසල්ට් ආවට පස්සේ YouTube එකෙන් මාව දැකපු අය මට Instagram එකටයි Facebook එකටයි මැසේජ් දාලා හරි තිබ්බා අක්කේ BIS ඩිග්‍රී එකට ගන්න සෙට් එක කොහොමද එතකොට ඒකට කරන්න ඕන අමතර කෝස් මොනවද ඒ වගේ එක විස්තර අහලා තිබ්බා. ඉතින් එයාලට තව දැනගන්න ඕන විස්තරات ඇති ඒ වගේම තමයි තාම එහෙම මැසේජ් එකක් දාන්න බැරුව ලැජ්ජාවෙන් ඉන්න අය ඉන්නවද දන්නේ. ඉතින් ඒ හැමෝටම දැනගන්න මං හිතුවා ඔක්කොම විස්තර එක වීඩියෝ එකකින් ඔයාලට ගේන්න. ඉතින් මං අද මේ විදිහට මේ අර කියන්න ඕන දේවල් ටිකත් ලියාගෙන ආවා. එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු. මුලින්ම මං ඔයගන්ට කියන්නම් මගේ පැත්තෙන් මගේ රිසල්ට් එක කොහොමද මගේ රෑන්ක් එක කොහොමද එතකොට මගේ සෙට් එක මොකද්ද ඒ වගේ විස්තර ටික මම ඔයගන්ට මුලින් කියලා එන්නම්. එතකොට ඔයාලට මං ගැනත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද ඒ මැසේජ් දාපු නංගිල මල්ලිලා ගොඩක් අය මං එහෙම මගේ ඩිස්ට්‍රික්ට් එක මොකද්ද ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක මොකද්ද අර යාලට අයිඩියා එකක් ගන්න ඒක ඕන වෙනවා. හරිද? එතකොට මගේ ඩිස්ට්‍රික්ට් එක ගත්තාම මම කළුතර ඩිස්ට්‍රික්ට් එකෙන් ලියන්නේ. A level ලිව්වේ මම කළුතර ඩිස්ට්‍රික්ට් එකෙන්. එතකොට මගේ රිසල්ට් එක ගත්තාම A2යි B1යි මම කරපු සබ්ජෙක්ට් තමයි ඉකොනොමික්ස්, accounting, IT. මට ඒ තියෙන්නේ ඉකොන් වලටයි accounting වලටයි. B තියෙන්නේ IT වලට. හරිද? එතකොට ඊට පස්සේ මගේ රෑන්ක් එක ගත්තාම දිස්ත්‍රික් රෑන්ක් එක 67. සෙට් ස්කෝර් එක ගත්තාම මගේ ඉසෙඩ් එක තිබ්බේ 1.835ක්. ඒ වගේ ගණන් තමයි මට තියෙන්නේ. එතකොට දැන් ඉසෙඩ් එකේ හැමෝටම තියෙන ප්‍රශ්නේ කොහොමද දැන් ඉසෙඩ් එක අනුවනේ දැන් ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්නේ අරකද මේකද හැමදේම හොයන්නේ. හරිද? දැන් ඔය මැසේජ් දාපුන අයත් මගෙන් ඇහුවේ අක්කේ ඉසෙඩ් එක අනුව කොහොමද මේකට සිලෙක්ට් වෙන්නේ මේ දැන් කලින් අවුරුදු වල වැඩි නැත්නම් කලින් අවුරුදු වල අඩුයි මේ පාර අවුරුද්දේ වැඩි වේද ඉසෙඩ් එක ඒ වගේ ප්‍රශ්න. මගේ පැත්තෙන් ගත්තාම දැන් මගේ ඉසෙඩ් එක 1.835ක්නේ. එතකොට මම ලිව්වේ 2024 2023 24 නෑ සෝරි 2024 25 කියන එක්සෑම් එක තමයි මම ලිව්වේ. එතකොට මට කලින් අවුරුද්ද 2023 24නේ. ඒ පාර BIS එකට අරන් තිබ්බේ කළුතරින් 1.87ක් ගාන. එතකොට දැන් මගේ ඉසෙඩ් එක කීයද? 1.83යි. එක එක සද්ද ඇහෙනවා ඇති ගණන් ගන්න එපා මම එළියේ ඉඳන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. හොඳද? හරිද? දැන් එහෙනම් අපි ආයි මේකට එතකොට 1.83යි තමයි මගේ තියෙන්නේ. කලින් අවුරුද්දේ අරන් තියෙන 1.87. එහෙම ගත්තාම දැන් එතකොට මාව සිලෙක්ට් වෙන කිසිම සම්භාවිතාවක් නැහැ කලින් අවුරුද්දත් එක බලද්දි. හැබැයි දැන් එතකොට මම කැම්පස් ලිස්ට් එක දාද්දී වුණාට මම දැම්මේ BIS මුලට. කොයිකටත් කියලා කොහොම හරි BIS අහුවේ කියලා හිතලා මම ඒක පළවෙනියට දැම්මා. එතකොට මම කැම්පස් ලිස්ට් එක දැම්මේ BIS එකට, දෙවෙනියට ජපුර මැනේජ්මන්ට් ඊට පස්සේ තමයි ඊටු ටික දැම්මේ. හරි කියලා මොකක් හරි ලක් එකක් තිබ්බත් අහුවේ කියලා හිතලා මම කොයිකද BIS උඩට දැම්මා. එහෙම දාපු හින්දා කොහොම හරි මම BIS එකට අහුණා. මොකද අපේ පාර ඉසෙඩ් එක බැලුවේ BIS වලට කළුතරෙන් 1.82. මම 1.83යි. එනකොට දැන් අපිට කලින් පාට බලලා තියෙන 1.87. ඒකෙන් පොඩි අයිඩියා එකක් ඔයාලට එන්නද කියලා මම හිතනවා. මොකද සමහර අය කිව්වා දැන් එයාලා දිස්ත්‍රික්කේ කලින් අවුරුද්දේ ඔන්න අඩුයි. දැන් එයාලා දැන් එයාලට ඇවිල්ලා තියෙන ඉසෙඩ් එක එයාලා කලින් අවුරුද්දත් එක්ක බලද්දී ඒක අඩුයි. එතකොට 1. එයාලට වඩා අඩු ගාණක් තියෙන. එතකොට දැන්ට නම් එයාලා අහුවෙන ඉඩකට තියෙනවා. දැන් එයාලා මගෙන් අහනවා එතකොට අක්කේ මේ අපිව මේ අවුරුද්දේ BIS එකට අහුවෙයි නේද? එහෙම කියලා අහනවා. ඉතින් එහෙම කියනකොට මට හරි උත්තරයක් දෙන්න අමාරුයි. මොකද අවුරුද්දෙන් අවුරුද්ද ඉසෙඩ් එක කියන එක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒක අපිට ගෙස් කරන්න බෑ. එයාලා තමයි ඒක තීරණය කරන්නේ. එතකොට ඉතින් දැන් මාව ගාන්ට මගේ එක ඉසෙඩ් එක අඩු වුණා මගේ එකට වඩා. ඒ හින්දා මට BIS එකට සිලෙක්ට් වෙන්න පුළුවන් වුණා. කැම්පස් ලිස්ට් එක දානකොට එතකොට දැන් මම BIS මුලට දාන්න එක හේතුව තමයි මම IT වලට කැමති. IT වලට මම පෞද්ගලිකව කැමති හින්දා තමයි IT මුලට දැම්මේ. එතකොට ප්‍රශ්නයක් නැහැ නේ ඒකට ගියත්.
දැන් IT වලට කැමති නැතුව නිකන් ආසාවට නිකන් කරලා හැබැයි මේ මැනේජ්මන්ට් එකේ හොඳ ඊට වඩා උඩහකට යන්න පුළුවන්කම තියෙන කෙනෙක් හිතන්නකෝ. දැන් ඒ කෙනා අර එහෙම අර ඉසෙඩ් එකේ අහුවේද නැද්ද කියලා දෙකට දෙවාරේ මම යෝජනා කරන්නේ මම දාපු විදිහට මේ කැම්පස් ලිස්ට් එක දාන්න කියලා. ඒක ඔයා හිතලා දාන්න ඕනි ඉතින්. දැන් IT වලට කැමති කෙනෙක් නම් ඒක කමන්නේ. එතකොට BIS නැති වුණා දැන් මම දැම්මත් එහෙනම් BIS නැති වුණා තවුලක් නැහැ මැනේජ්මන්ට් කොමන් ගෲප් එකට හරි අහු වෙනවා. එතකොට අර ඉසෙට් ඒක ඔයාලා හිතලා දාන්න ඕන දෙයක් ඉතින්. ඒකට මට බලපෑමක් කරන්න බෑ. මට ඒකට ඔයාලට හරි උත්තරයක් දෙන්නත් බෑ. ඔයාලා මේ විදිහට කරන්න කියලා කියන්න බෑ. IT වලට කැමති කෙනෙක් ඒ විදිහට කරාට කමන්නේ. මොකක් හරි වෙලා මොකකට හරි අහු වෙන කියලා හිතලා දැම්මට අවුලක් නැහැ ඉතින්. එතනවා දැන් ඔයාලට අර ඉසෙට් එක අනුව ඔයාලගේ දිස්ත්‍රික් රෑන්ක් එක අනුවයි අර ඩිග්‍රී එකට දානවද නැද්ද කියන එක ගැන තිබ්බ ප්‍රශ්නේ පොඩ්ඩක් හරි විසඳෙන්න ඇති කියලා. කලින් අවුරුදු වලින් පොඩි අයිඩියා එකක් ගන්න ඔයාලා කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මගේ ඉසෙඩ් එක අනුව ඔයාලට තේරෙන්නේ නැති. අර කොහෙන්වත් නැතුව නිකම්ම ඒක දෙයිනේ කියලා අර මගේ ඉසෙඩ් එකට වඩා අඩු වෙන හින්දා මට ඒකට සිලෙක්ට් වෙන්න පුළුවන් වුණා. ඒ වගේ ඉතින්. ඔයාලා ඒක හිතලා පොඩ්ඩක් කරන්න. ඊළඟට අපි කතා කරමු. තව අහපු මෙයාලා මේ පොඩි අය මගෙන් අහපු ප්‍රශ්නය තමයි අකේ කරන්න ඕන අමතර කෝස් මොනවද චාටඩ් සීමාරය වගේ දේවල් කරන්න ඕනද කියලා. හරිද? ඊට කලින් මම ඒකට එන්න කලින් මම වෙන දෙයක් කියලා ඉන්න. හරිද? දැන් BIS කියන්නේ සම්පූර්ණම අලුත් ඩිග්‍රී එකක්. සමහරට ජපුර එන්න බලාගෙන ඉන්න කෙනෙක් මගේ channel එක බලනවා නම් ඒකේ නා සමහරට මම මේ කියනකොට එනද දන්නේ BIS කියලා ඩිග්‍රියක් තියෙනවා කියලා. BIS ඩිග්‍රිය ඇත්තටම ප්‍රසිද්ධ නැහැ ඒක. ඔන්න මොරටුවේ දෙන අපේ එකත් එක්ක පොඩ්ඩක් යන ඩිග්‍රී එක අන්න ඒක ගැන හොයන කෙනෙක් සමහරට මේ ඩිග්‍රී ගැන දැනගන්න පුළුවන්. මේ ඩිග්‍රී එකයි මේ ඩිග්‍රී එක දන්න කෙනෙක් මේ මොරටුවේ ඩිග්‍රී එක ගැනත් දන්නවා. මොරටුවේ ඩිග්‍රී එක ගැන දන්න කෙනෙක් මේ ජපුරේ ඩිග්‍රී එක ගැනත් දන්නවා. දැන් අපේ ජපුර මුල් දවස්වල අපි කැම්පස් එකට ගියාම ජපුර ඇතුලේ කොමන් ගෲප් එකේ ඉන්නවා අපේ ඩිග්‍රී එක ගැන දන්නේ නැතුව. හරිද? දැන් ඒතකොට දැන් මම මුලින් කියනවා මම කොහොමද මේ ඩිග්‍රී ගැන දැනගත්තේ කියලා. ඇත්තට මම මේ මුලින්ම දැනගත්තේ අපේ අම්මා. හරිද? අපේ අම්මා ඉගෙන ගන්න දේවල් වලට හරි කැමතියි. එයා මේ හරි උනන්දු. එයා තමයි මාව පුෂ් කරන්නේ ওই ඉගෙන ගන්න දේවල් වලට. අදටත් එයා තමයි මාව ඒ දේවල් වලට යොමු කරන්නේ. හරිද? දැන් කැම්පස් එකට ගියාම තනියම පාඩම් කරලා ගෙදර ආවට පස්සේ එයා කියන්න ඕනේ පාඩම් කරන කියලා. ඒතකොට තමයි මම පොඩ්ඩක් හරි පාඩම් කරන්නේ. හරිද? දැන් එතකොට එයා තමයි මුලින්ම කැම්පස් පොත කියෙව්වේ. අපේ අම්මා මුලින්ම කිව්වේ මම එච්චර උනන්දුවක් උනේ කැම්පස් පොත කියවන්න. අනිත් එක කැම්පස් පොත මුල පිටුවේ ඉඳන් අග පිටුව වෙනකන් කියවන්න. හරිද? අපේ අම්මා කියෙව්වට පස්සේ තමයි මමත් ඒ පොත කියවන්න ගත්තේ. එතකොට දැන් අපේ අම්මා කිව්වට පස්සේ එයා හොයාගත්ත ඔය ව්‍යාපාර තොරතුරු පද්ධතිය කියන්නේ බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම් BIS ඩිග්‍රී කියන්නේ. ඊට පස්සේ අපේ අම්මත් මට ඕක කියන කිව්වා. මම එච්චර ඒකට මුල් ටිකේ උනන්දුවක් උන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක කියන්නේ කිසිම කවුරුවත් කතා වෙනවත් ඇහිලා නැති ඩිග්‍රියක්. ඊට පස්සේ කොහොම හරි ඒ දවස්වල ඔය දැන් TikTok එකේ යනකොට TikTok එකේ ඒ දවස්වල ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. ඔයාලට මතකද දන්නේ තාමත් තියෙනවා ඒක. අර ශිෂ්‍යත්වයේ ඊට පස්සේ ශිෂ්‍යත්වයේ ඔන්න මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගත්තා. තව ඕලෙලල මේ වගේ රිසල්ට් එකක් ගත්තා. ඒලෙලල මෙහෙම ගත්තා. ඊට පස්සේ දැන් මේ කැම්පස් එකේ මේ ඩිග්‍රිය කරනවා. අර තමන්ගේ ෆොටෝ එකක් එක දාන TikTok එකේ ඕක තියෙනවා. කට්ටිය දැකලා ඇති දැකපු නැති කෙනෙක් නැහැ ඕක. ඉතින් ඔන්න ඔය මේ එකට ඔයාලා දන්නේ නැති මන් සරන්නව දන්නව නේද? මන්සරන්නව දන්නේ නැති කෙනෙක් නැහැ. ජපුර ගැන දන්නවනම් මන්සරන්නව අනිවාර්යෙන් දන්න ඕනේද? ඒ මන්සරන්න අයියා දවසක් TikTok එකේ ඒ ට්‍රෙන්ඩ් එකට එයා දාලා තිබ්බා. එයා ඒක යාගේ කැම්පස් එක ජපුර කියලා දාලා එයා ඒකේ BIS කියලා දාලා තිබ්බා. ඔතනදී තමයි පළවෙනි වතාවට මම BIS කියලා අර නිකන් කොහෙද දැක්කේ හැටි. කැම්පස් පොතෙන් පස්සේ ඒක දැක්කේ කොහේ හරි එතන. ඊට පස්සේ තමයි මම මන්සරන්න අයියට මේ මැසේජ් එකක් දාලා ඇහුවා මේකේ විස්තර. ඩිග්‍රී ගැන. මොකද BIS එක ගැන YouTube එකේ දැන් ඔන්න සමහර සර්ච් කරාම මගේ වීඩියෝස් සමහරට එනවා ඇති. එහෙම නැත්නම් අපේ ඩිපාර්ට්මන්ට් එකේ හිටපු ගමන් එක වීඩියෝ එකක් වගේ එනවාද නැත්නම් නැහැ වාගන්න. TikTok එකේ ඒ දවස්වල මට හොඳට මතකයි මම BIS කියලා සර්ච් කරාම එන්නේ මොකක් හරි එක වීඩියෝ එකක් එනවා කැම්පස් එකේ මොකක් හරි ඒක නිකන් හෑෂ්ටැග් එකක් මං හිතන්නේ. ඒ උනාට එතන තියෙන්නේ නිකන් කවුරු හරි වැරදිලා දාපු එකද දන්නේ නැත්නම් ඒ හැරෙන්නේ නැහැ TikTok එකේ. ඉතින් කොහොම හරි අර මන්සරණ අයියාගේ අර මේ එයා BIS කියලා දාලා තියෙනවා දැක්කම මම ඊට පස්සේ එයාට මැසේජ් එකක් දැම්මා. දාලා ඊට පස්සේ එයාගෙන් හුවා මේ ඩිග්‍රී එක ගැන විස්තර.
එහෙම අහලා තමයි ඔන්න ටිකෙන් ටික ඩිග්‍රී එක ගැන පොඩ්ඩක් විස්තර මම දැනගත්තේ. දැන් ඊට පස්සේ අපි කතා කරන්න ගිය දේ කරන්න ඕන අමතර කෝසස් ගැනනේ. අන්න ඒකත් මම ඒ අයගෙන්ම ඇහුවා. දැන් මම එයාගෙන් අහපු දේ තමයි මම ඔයාලට කියන්නේ. එතකොට මොකද මම දන්නේ නැති හින්දා. එතකොට එයාගෙන් එදා මම මැසේජ් දාලා මාත් ඇහුවා දැන් ඔයාලා මගෙන් අහනවා වගේම මේ මොනවද කරන්න ඕනේ කෝසස් වගේ මාත් ඇහුවා ඉතින්. ඉතින් එතකොට එයා කිව්වේ කොළඹ කැම්පස් එකේ තියනවා කියලා BIT කියලා කෝස් එකක් තියෙනවලු. මම දන්නේ නැහැ තාම හරියට ඒ ගැන විස්තරයක්. මම ඒක ගැන හෙව්වේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ මම හරි චාටඩ් සීමා ඒ වගේ දෙයක් කරන්න ඕනේ නැති කියලා. මොකද ඒ දවස්වල දැන් ඔයාලා වගේ තමයි ඔයාලගෙත් ඇති දැන් ඔයාලා චාටඩ් ඒව මේව නොකරන අය ඇති කරන අය ඇති. නොකරන අය දන්නවා ඇති ගෙදරින් හැම කියනවා අනේ කර මේ චාටඩ් කරන්න පුතේ අරකද මේකද කියනවනේ. එතකොට අනිත් යාළුවෝ කරනකොට අම්මලා කියනවා කරන්නේ. එතකොට ඉතින් අපෙත් ඔහොම කියනකොට ඉතින් මාත් ඉතින් හිටපු ගමන් හොයනවා. ඒතර මම බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් කරන්න ඕන ඇති කියලා මේකට. ඉතින් දැන් පොඩ්ඩක් ඉන්න. දැන් BIS එක කරන්න BIS වලට එන්න කැමැත්තෙන් ඉන්න කවුරු හරි චාටඩ් කරන ගමන් ඉන්නවනේ දැන් යන්න එපා මේ ගෙවල් මිනිස්සුන්ට කියා ගෙදර මිනිස්සුන්ට කියාගෙන මේ BIS කරන හින්දා මේ චාටඩ් කරන්න ඕනේ අරක දෙන්න කියලා පොඩ්ඩක් ඉන්න. තාම ඉවර නැහැ කියලා. හරිද? එතකොට දැන් ඒ අයියා කිව්වේ කොළඹ කැම්පස් එකේ BIT කෝස් එක කැමති නම් කරන්න කියලා. ඊට අමතරව එයා කිව්වේ එහෙම අමතරම කෝස් එකක් ඕනේ නැහැ කිව්වා. ඩිග්‍රී එක විතරක් ඇති කියලා කිව්වා. මොන හරි දෙයක් කරගන්න ඉස්කෑනි මොන හරි දෙයක් කියන්නේ ඉස්සරහට ජොබ් එකකට යන්න ඒ ඩිග්‍රී එක උනත් ඇති කිව්වා. හරිද? දැන් ඒතර මං කිව්වා නේද පොඩ්ඩක් ඉන්න කියලා චාටඩ් කරන අය BIS වලට එන්න කැමැත්තෙන් ඉන්නේ. ඒ කිව්වේ දැන් අපේ ගෲප් එකේ ඉන්නවනේ. දැන් අපි ෆස්ට් ඉයර් ගෲප් එකේ ඉන්නවනේ BIS. ඒ අයගේ මගේ යාළුවෝ ඉන්නවා චාටඩ් සීමා කරන. ඒ කියන්නේ එතකොට කරන අයත් ඉන්නවා. ඔයාලා කරන නොකරන එක ඔයාලා හිතලා කරන්න ඕන දෙයක්. දැන් මම දැනට මේ වෙනකොට මම කරන්නේ නැහැ කිසිම චාටඩ් සීමා ඒ වගේ කිසි දෙයක් මම කරන්නේ නැහැ. මම ඩබල් AT වත් කරලා නැහැ. මම මේ ඩිග්‍රී එක තමයි තාම ගන්නේ. සමහර විට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම චාටඩ් කරන්නත් පුළුවන්. මම තාම ඒක තීරණය කරලා නැහැ. එතකොට දැන් ඔයාලා මගෙන් ඇහුවා දෙතුන් දෙනෙක්ම ඇහුවා අක්කේ මොනවද කරන්න ඕනේ කෝස් BIS එකට එනවා නම් අර ඊට කලින් කරන්න ඕනේ කෝසස් කියලා. ඉතින් ඒක තමන්ට කැමති නම් චාටඩ් සීමා කරන තරමට හොඳයි. මොකද තමන්ට අමතර සුදුසුකමක් චාටඩ් කියන්නේ. චාටඩ් කරන එකේ වරදක් නැහැ. BIS කරා කියලා එහෙම අවුලක් නැහැ. මම කියන්නේ ඉතින් පුළුවන් නම් කරන්න. සමහරට මාත් මේ අවුරුදු වෙනකොට කරන්න පුළුවන් ඕක. හරිද? එතකොට අමතර කෝසස් ගැන අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිම වශයෙන් මට කියන්න තියෙනවා තව දෙයක්. ඒක තමයි ඔයාලා දැන් තාම කැම්පස් පොත ඔයාලට දාන්න ආවේ නැහැනේ. එතකොට තාම ඔයගොල්ලෝ තව ටිකක් කල් තියෙනවා. දැන් ජකුරායට නම් පොඩ්ඩක් කල් තියෙන්නේ. එයාලා කැම්පස් පොත දාලා ටික කාලෙකින් වගේ පටන් ගන්නවානේ. දැන් මට අපේ කාලේ මතක නැහැ කොහොමද ටික කාලෙකින් පටන් ගන්නවා. දැන් අනිත් කැම්පස් වල ආයෙත් ටිකෙන් ටික පිටිපස්සට යන කාලේ වැඩිනේ. අන්නේ ඉන්න කාලය ඇතුළත ඔයාලා ඉංග්‍රීසි ටික හදාගන්න. ඉංග්‍රීසි පුළුවන් අය ඇති, බැරි අය ඇති, ඉංග්‍රීසි පුළුවන් කියලා හිතාගෙන ඉන්න අයත් ඇති. ඔයාලා ඉංග්‍රීසි කතා කරන්නද ඔයාලට තීරණය කරන්න බෑ ඔයාලට ඉංග්‍රීසි පුළුවන්ද බැරිද කියලා. ඔයාලා හිතනවා ඇති අපිට ඉංග්‍රීසි පුළුවන් කියලා ඔයාලා හිතාගෙන ඇති. මාත් එහෙම හිතන් ඉඳිය කෙනෙක්. හරිද? මම ඉංග්‍රීසි හදාගන්න කලින් මම හිතන් ඉඳි මට ඉංග්‍රීසි පුළුවන් කියන්නේ පේපර් එකක් කරන්න ගත්තම සාමාන්‍ය ලකුණු 90ක් අදිනක මහලු කරන්නේ මේ කියලා. අර එහෙම ඉන්නකොට හිතන්නේ හරිය එහෙනම් ඉංග්‍රීසි පුළුවන් කියලා. නෑ ඒක නෙමෙයි ඉංග්‍රීසි පුළුවන් කියන්නේ. ඔයා හිතනවට වඩා ඔයා කතා කරන්න ගියම ඔයාලට කතා කරන්න බෑ. දැන් අපි ඉංග්‍රීසි පුළුවන් කියලා දැන් අපිට පේපරේ ලකුණු 90 ගණන් ගන්න පුළුවන් හින්දා ඒ වුණාට ඒක අර කට්ටියත් එක්ක භාවිතයට යනකොට ඔයාලට තේරෙනවා ඔයාලා ටිකක් පිටිපස්සෙන් ඉන්නේ කියලා. ඉතින් එහෙනම් ඉංග්‍රීසි හදාගන්න. ඉංග්‍රීසි හදාගන්න කියන්නේ Tamanට තනියෙන් නෝට් එකක් හදාගන්න. සාමාන්‍ය ඡේදයක් ලියාගන්න. කවුරු හරි දෙයක් කියනවා මොන හරි දෙයක් ඒ අයිඩියා එක අරගෙන ඔයාලට දෙයක් අර ලියා ගන්න පුළුවන් විදිහට ඉංග්‍රීසි හදාගන්න. ඊට පස්සේ කතා කරන්න පුළුවන් ගන්න. කතා ගන්න ටිකෙන් ටික හදාගන්න. හරිද? ඊට පස්සේ දෙයක් තේරුම් ගන්න පුළුවන් ගන්නට. ඉංග්‍රීසියෙන් කියන දේක් තේරුම් ගන්න පුළුවන් ගන්නට. ඉංග්‍රීසියෙන් දේක් ලියන්න පුළුවන් ගන්නට. ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් ගන්නට. ඒ තරමට ඉංග්‍රීසි හදාගන්න. ඔය තියෙන කාලේ හොඳටම ඇති. මම මගේ අත්දැකීමෙන් කියන්නේ මම මාස මං හිතන්නේ 4කින් වගේ තමයි මම ඉංග්‍රීසි හදාගත්තේ. ටික වශයෙන් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. තව පොඩි දෙයක් කියන්න තියෙනවා හැමෝටම. BIS ඩිග්‍රියට එන්න කැමැත්තෙන් ඉන්න අයට. ඒක තමයි දැන් ජපුර මැනේජ්මන්ට් කොමන් ගෲප් එකට සාපේක්ෂව BIS කියන්නේ වෙනම දෙයක්නේ. ඒතකොට ඒකට ගන්නේ සීමිත පිරිසක්. දැන් අනිත් එක තමයි වැරදි අදහසක් ගන්න එපා. මේ
වැරදි අදහසක් ගන්නත් එපා. ඔයාලා කැම්පස් එකට ආවට පස්සේ BIS අයට එහෙම කියන්නත් එපා. ඔයාලා මැනේජ්මන්ට් නෙමෙයිද කියලා අහන්න එපා. එහෙම අහන්න එපා ළමයි. හරිද? අපි මැනේජ්මන්ට් තමයි. හරිද? මම ඒකත් මුලින් පැහැදිලි ඒකත් පැහැදිලි කරලා ඉන්නකෝ. ඕක මම කලින් ඊට එක හැබැයි කිව්වද මන් දන්නේ. මම කිව්වා මං හිතන්නේ. අපිත් මැනේජ්මන්ට් තමයි. කියන්නේ ජපුර මැනේජ්මන්ට් ෆැකල්ටි එක තමයි අපිත්. හැබැයි අපි දැන් ඒ මැනේජ්මන්ට් එක යටතේ ඩිග්‍රී 12ක් දෙනවනේ. මට මතක හිටියේ ඩිග්‍රී 12ක්. ඒ 12න් 4ක් අර වෙනම අපිට කැම්පස් ලිස්ට් එක දානකොට වෙනම ඉල්ලන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ එකක් තමයි BIS කියන්නේ. එතකොට අපිත් මැනේජ්මන්ට් අපේ වෙනස තියෙන්නේ අපි කැම්පස් එක ඇතුළට යනකොට අර ඩිපාර්ට්මන්ට් එක දන්නවා. ඉතින් මොකද්ද ඩිපාර්ට්මන්ට් එක කියන එක අපි දන්නවා. අපි IT ඩිපාර්ට්මන්ට් එකේ IT ඩිපාර්ට්මන්ට් එකේ BIS. එතකොට අපි මැනේජ්මන්ට් ෆැකල්ටි. හරිද? දැන් ඔන්න මොකද්ද මම කියන්නේ? මැනේජ්මන්ට් ෆැකල්ටි දැන් එතකොට මැනේජ්මන්ට් ෆැකල්ටියට මැනේජ්මන්ට් කොමන් කියලා ගන්න එකට වඩා එතකොට අඩු පිරිසක් වෙනම ගන්න මේ BIS කියන එකට. එතකොට සීමිත පිරිසක් වැටෙනවා. දැන් හැම දිස්ත්‍රික්කෙම ගන්නවා. එතකොට දැන් මැනේජ්මන්ට් කොමන් එකට ගන්න එක දිස්ත්‍රික්කෙන් ගන්න ප්‍රමාණයට වඩා අඩු පිරිසක් තමයි BIS එකට ගන්නෙ. ඒක තමයි ඒකට වැඩිය මේකේ ඉසෙඩ් එකත් වැඩි. හැම අවුරුද්දකම මැනේජ්මන්ට් කොමන් එකට වඩා BIS වල ඉසෙඩ් එක වැඩි. මොකද සීමිත පිරිසක් ගන්න. දැන් අපේ පාර මම දැන්ට හිතන විදිහට අපිට මුලින් මම කැම්පස් ලිස්ට් එක දාද්දි මම මුලින් දැනගෙන ඉඳී කළුතර දිස්ත්‍රික්කෙන් BIS වලට ගන්නේ 3 දෙනයි කියලා. හැබැයි දැන් මම ඇතුළට ගියාට පස්සේ මම හිතන්නේ මට හම්බුණා 3ක් හෝ 4. මට ඒක හරියටම ෂුවර් නෑ හරියටම 4ක් ඒ වගේ ප්‍රමාණයක් 5කට වැඩි නෑ ඊට අඩුවෙන්. ඒ වගේ අර පොඩි ප්‍රමාණයක් ගන්න. දැන් ඔයාලා හිතන කළුතර දිස්ත්‍රික්කෙම ගන්නේ 3 දෙනයි කියන්නේ. ඉතින් සුළු ප්‍රමාණයක් අන්න ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට අර පොඩ්ඩක් ඔයාගේ ඉසෙඩ් එක ඒ දිස්ත්‍රික්කේ ඉසෙඩ් එක ඉසෙඩ් ප්‍රමාණය තියෙනවනේ. අර මේ ලිමිට් එක. ඒක එතකොට ඔයා පොඩ්ඩක් වැඩි වෙන්නත් ඕනේ. ඔයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක පොඩ්ඩක් වැඩි වෙන්නත් ඕනේ මේ ඩිග්‍රී එකට සිලෙක්ට් වෙනවා. ඉතින් BIS කියන්නේ IT වලට උනන්දුවක් දක්වන ඒ වගේම තව IT වලට IT පැත්තෙන් ඉස්සරහට යන කැමති කෙනාට ගොඩක් හොඳ ඩිග්‍රී එකක්. ඉතින් මම නංගිල මල්ලාට ආදරෙන් ආරාධනා කරනවා ඔයාලත් BIS ඩිග්‍රී එකට එන්න කියලා. කැම්පස් පොත දාදී හරියට දාන්න. කෝසස් කරන්න ඕනේ ගැන මම කිව්වා. එතකොට ඔයාලා ඉසෙඩ් එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉසෙඩ් එක ගනුව කොහොමද කැම්පස් පොතේ පිළිවෙල දාන්නේ කියලා. ඊට පස්සේ තව ඉංග්‍රීසි ටික හදාගන්න. කැම්පස් එන්න තියෙන කාලේ අතරතුර මූලිකවම ඉතින් ওই ටික තමයි ඔයාලා හැමෝටම මට කියන්න තියෙන්නේ. මම හිතනවා හැමෝටම BIS ඩිග්‍රී එක ගැන ප්‍රශ්න තිබ්බ අයට මම ගොඩක් දුරට තොරතුරු ටිකක් දෙන්න ඇති කියලා. ඉතින් තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔයාලා මගේ Instagram එකට හරි Facebook එකට හරි මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.